වාහනවලට ආස කරන බොහෝ දෙනෙක් අපේ රටේ ඉන්නවා. ඒ ආශාව කොච්චරද කිව්වොත් අලුතෙන් නිෂ්පාදනය වන වාහනවලටත් වඩා මේ පැරණි වාහනවලට බොහෝ දෙනෙක් කැමතියි. අන්න එහෙම පැරණි වාහනවලට ආස කරන අය ඒ වාහන ආරක්ෂා කරන්නේ එහෙමත් නැත්නම් ඒවා දිලිසෙන පෙනුමට තියාගන්නේ හරිම ආශාවකින්. ඒ වගේම බොහෝ දෙනෙක් ඒ වාහන විකුණන්න එහෙමත් නෑ. මොකද ඒ තරම් ඒ වාහනවලට ඒ අය ආදරේ. මෙන්න මෙයත් අන්න එහෙම කෙනෙක්. බලන්නකෝ මේ වාහනය මොනතරම් ලස්සනයි වගේම මොනතරම් ලස්සනට තියාගෙන ඉන්නවද කියලා. රත්නපුරේ ඉන්න පුෂ්පකුමාර දෑලබණ්ඩාර මහත්මයාගේ තමයි මේ වාහනය. මේ වාහනය පුෂ්පකුමාර මහතා හරිම ආදරයෙන් බලාගන්නවා. වර්ෂ 1955 එංගලන්තයේදී නිෂ්පාදනය කරපු මේ ෆෝඩ් පොපියුලර් කාර් එක 1963 පුෂ්පකුමාර මහත්මයාගේ පියා විසින් ලංකාවට අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් එදා ඉඳලා මේ වාහනය මේ අය පාවිච්චි කරනවා. ඉතින් ඔන්න තවත් අපූරු දෙයක් කියන්න තියෙනවා. පුෂ්පකුමාර මහත්මයාගේ මේ අපූරු වාහනය ගැන පිටරට පුවත්පත්වලත් විස්තර පළ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙයා ෆෝඩ් වාහන සංගමයේ සමාජිකයෙක් නිසා. ඒ වගේම තමයි මේ වාහනයට අමතර කොටස් ගේන්න පවා පුෂ්පකුමාර මහත්මයා එංගලන්තයටත් ගිහින් තියෙනවා. ඉතින් තමන්ගේ පවුලෙන් උරුම වුණු මේ ෆෝඩ් පොපියුලර් කාර් එක පුෂ්පකුමාර දෑලබණ්ඩාර මහත්මයා දිලිසි ලස්සනට තියාගෙන ඉන්නේ ඔන්න ඔහොම තමයි.